වැඩි විස්තර ඕනේ අද දවසේ මොකද්ද ලෙසන් එක කියලා ඉන්ට්‍රෝ එකෙන් ඔයාලා දැනගන්න නැති සනුකගේ සරාගේ කියන සින්දුවේ ඉන්ට්‍රෝ පාර්ට් එක තමයි අද දවසේ මම යාළුවන්ට කියලා දෙන්න යන්නේ. ඉතින් මේ සින්දුවේ මම ලෙසන් එකක් කරා කෝඩ්ස් කොහොමද ප්ලේ කරන්න කියලා. ඒකේ ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. channel එක අලුත් යාළුවෝ ඉන්නවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි එහෙනම් දැන් ලෙසන් එකට යමු. මුලින්ම කියන්නම් මේ ගිටාර් පාර්ට් එක ප්ලේ කරන්න ඔයාලට ෆින්ගර් ස්ටයිල් නැත්නම් ෆින්ගර් පිකින් කියන දැනුම අනිවාර්යයි. මොකද මේක ප්ලේ කරලා තියෙන හැම පාර්ට් එකේ මෙලඩි ලයින් එක, ඒ වගේම බේස් නෝට්ස්, හාමනි හැමදේම එකට ප්ලේ වෙනවා. අපි අර රෙගියුලර් නෝමල් අපි සෝලෝ පාර්ට් ප්ලේ කරන පිකින් ඒ විදිහට මේ ප්ලේ කරන්න අමාරුයි. මේක එහෙම කරන්න බෑ. ඇඟිලි ටික ඔයාලා හදාගෙන තියෙනවා නම් මේ වෙද්දි මේ ලෙසන් එක try කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ ෆින්ගර් පිකින් ලෙසන්ස් ටික බලලා පොඩ්ඩක් මේ දකුණු අත හදාගෙන ඉවරලා මේ ලෙසන් එක බලලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. සින්දුවේ ඔරිජිනල් කී එක වෙන්නේ G minor පාර්ට් එක ඕපන් මේ විදිහට ප්ලේ කරනවා නම් එතන කී එක වෙනස් වෙනවා. ඉතින් මේක ඔරිජිනල් විදිහට මම කියලා දෙන්නම්. ඒ විදිහට ප්ලේ කරනවා නම් ඔයාලා මුලින්ම ගන්න ඕනේ කැපෝ එක ඔයාලා හයි කර ගන්න ඕනේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ මෙන්න මෙහෙම. ඒතර මම කියලා දෙද්දි මේ කැපෝ එක දාලා තියෙන ෆ්‍රෙට් එක තියෙන්නේ මේ තුන්වෙනි ෆ්‍රෙට් එක. එතකොට මෙන්න මේ තුන්වෙනි ෆ්‍රෙට් එක මම සලකන්නේ ඕපන් ස්ට්‍රින්ග්ස් විදියට. පළවෙනි ෆ්‍රෙට් එක කියලා කිව්වොත් එහෙම කියන්නේ මෙන්න මේ ෆ්‍රෙට් එකට. හරිද? දෙවෙනි ෆ්‍රෙට් එක, තුන්වෙනි ෆ්‍රෙට් එක, හතරවෙනි ෆ්‍රෙට් එක. ගන්න ওই විදිහට තමයි මම කියලා දෙන්නේ. පටල ගන්න යන්න එපා. මේ මම දැන් දෙවෙනි ෆ්‍රෙට් එක කියලා කිව්වොත් මෙන්න මේක. හරිද? එතකොට මේක අපි මේක අයින් කරොත් පස්වෙනි ෆ්‍රෙට් එක. නමුත් අපි දැන් මතකනේ මේ කැපෝ එක දාලා තියෙන්නේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ. ඒතකොට මෙතන ඉඳන් තමයි ගිටාරය දැන් පටන් ගන්න කියලා හිතන්න. තවත් දෙයක් මම කියන්නම් මේ ෆින්ගර් පිකින් අද දවසේ මේ යොදා ගන්න ඕනේ. ඔයාලා මේ බේස් නෝට් ප්ලේ කරද්දී ඕනම මේ කැලලක මම අද කියලා දෙන මේ ඔයාලගේ මාපට ඇඟිල්ල, කියන්නේ P කියන ඇඟිල්ල යොදා ගන්න. එතකොට මේ IMA මෙන්න මේ ඇඟිලි තුන තියෙනවා. මේ ඇඟිලි තුනෙන් ඔයාලට මේ ලේසි විදියට ඔය මෙලඩි ලයින් එකයි හාමනිස් මේ ප්ලේ කරන්න පුළුවන් මෙන්න මේ ඇඟිලි තුනෙන්. මම ඒක පොඩ්ඩක් ඔයාලට ලේසි වෙන්න කිව්වේ බේස් නෝට්ස් ප්ලේ කරන්න මේ තම් එකෙන්. අනිත් ඒවා ටික ප්ලේ කරන්න මෙන්න මේ ඇඟිලි තුනෙන්. ඉන්ඩෙක්ස්, මිඩල්, රින්ග් ෆින්ගර් කියන්නේ IMA. රයිට් අපි නම් ක්ලෝස් අප් එකක් කරන් බලමු. කෑල්ලෙන් කෑල්ල අරගෙන කොහොමද මේ පාර්ට් එක ප්ලේ කරන්න කියලා. මම පළවෙනි බා එක ප්ලේ කරලා පෙන්නන්නම් හිමීට. රයිට්. ඔයාලා මුලින්ම ඔයාලගේ මාපට ඇඟිල්ලෙන් 6 වෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඒත් එක්කම M කියන ඇඟිල්ල මැද ඇඟිල්ලෙන් පළවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන එකවර. ඊට පස්සේ ඔයාලගේ ඉන්ඩෙක්ස් ෆින්ගර් එකෙන් දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරනවා. ඊට පස්සේ දෙවෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරනවා පළවෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සේ ආයෙත් දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඊට පස්සේ පළවෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ ආයෙත් අන්තිමට තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. හරිද? හිමිට ආයෙ බලා ගන්න. රයිට්. ඔයාලට මේ හතරවෙනි ඇඟිල්ල ගොඩාක් අමාරු නම් ඔයාලට මෙන්න මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඊටසලා ටක් ගාලා තුන්වෙනි ඇඟිල්ල ගේන්න ඊළඟ පාර්ට් එක මෙන්න මේ විදිහට පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන ගම පළවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න. එතනට නිකන් ආයෙත් රයිට්. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරා. ඊට පස්සේ දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි ස්ට්‍රින්ග් එකෙම ප්ලේ කරා. පොඩ්ඩක් වෙලා ඉඳලා දෙවෙනි බාර් එක මම හිමිට ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාලා තුන්වෙනි ඇඟිල්ලෙන් ප්ලේ කරන්න තුන්වෙනි ෆ්‍රෙට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න ඕනේ එකවර මුලින්ම. එතකොට මෙන්න මේ කෑල්ල සම්පූර්ණ කෑල්ලටම අන්න ඔය සම්පූර්ණ කෑල්ලටම ඔයාලා මෙන්න මේ තුන්වෙනි ඇඟිල්ලෙන් මේ ප්ලේ කරන 6 වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකේ නෝට් එක ඔයාලා අල්ලන් ඉන්න ඕනේ සද්දේ ඒක රඳව ගන්න. දිගට මේ සස්ටේන් කරලා තියාගන්න. ඒ කියන්නේ මියුට් වෙන්නේ නැති වෙන්න. එතකොට ප්ලේ කරන්න මේ තුන්වෙනි ෆ්‍රෙට් එක 6 වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ ඕපන් එකවර. ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරනවා. ඊට පස්සේ දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඊට පස්සේ ඔයාලගේ පොඩි ඇඟිල්ලෙන් ප්ලේ කරන තුන්වෙනි ෆ්‍රෙට් එක දෙවෙනි
string එකේ right ඔයාලා මෙන්න මේ ඇඟිලි දෙක නිකන් මේ අපි ඇවිදිනවා වගේ ගෙනියන්න මේ බේස් නෝට් එක ප්ලේ කරන්න thumb එකෙන් ඊට පස්සේ ඔයාලා ප්ලේ කරන්න ඕනේ දෙවෙනි ඇඟිල්ල දාගෙන දෙවෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ ඒත් එක්කම හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න එකවර මේ දෙවෙනි ඇඟිල්ල මෙන්න මේ විදිහට සද්දේ තියෙන්න ඇරලා අතාරින්න නැතුව ප්ලේ කරන්න දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊට පස්සේ පළවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊට පස්සේ පළවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක ඔන්න ඔය විදිහට ඒක ඇල් ප්ලේ කරන අය ඔය දෙක ප්ලේ කරලා වෙලා right ඔන්න ඔය කැල. ඒතර සම්පූර්ණයෙන් බලා ගන්න හිමීට දෙවෙනි බා එක ඔහොම තියන්න අරින්න ඊට පස්සේ right තුන්වෙනි බාර් එකේදී පළවෙනි බාර් එක වගේම තමයි නම පොඩි වෙනසක් වෙනවා. මම ප්ලේ කරලා පෙන්නන හිමීට right මේකෙදී පොඩ්ඩක් පොඩි අමාරු කැලලක් තියෙනවා මේ හැමරොන් පුල් ඔෆ් එකක් තියෙනවා මේකෙදී පළවෙනි බා එකේ වගේම පළවෙනි කැලල යනවා right ඔය ටික ඔය විදිහට ප්ලේ කරනවා මම ආයෙ කියලා දෙන්න දෙයක් නැහැ ඒ විදිහටමයි ඊට පස්සේ තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ තුන්වෙනි ඇඟිල්ලෙන් තුන්වෙනි ෆ්‍රෙට් එක ප්ලේ කරන පස්වෙනි ස්ට්‍රින්ග් එක ඒත් එක්කම දෙවෙනි ස්ට්‍රින්ග් එක මේ පාර ඕපන් ප්ලේ කරන එකවර ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊට පස්සේ මේ පාර ඔයාලගේ පළවෙනි ඇඟිල්ල යොදාගෙන ගේන එක තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට ඒත් එක්කම හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් එකවර ප්ලේ කරන්න. හරිද? ඊට පස්සේ තමයි ඔය මේ හැමරොන් කතන්දර එන්නේ. ඒකෙදි මම මුලින්ම මේ සින්දුවේ විදිහටම කියලා දෙන්නම්. ඔයාලා ගේන්න තුන්වෙනි ඇඟිල්ල දෙවෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එකට ඒත් එක්කම ගේන්න ඔයාලගේ මේ පොඩි ඇඟිල්ල හතරවෙනි ෆ්‍රෙට් එකට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ ඒකත් එක්කම ඔයාලා ප්ලේ කරන්න පළවෙනි ස්ට්‍රින්ග් එක ඕපන්. ඒතර මෙන්න මේ ඇඟිලි තුනෙන් එකවර මේ ස්ට්‍රින්ග්ස් තුන ප්ලේ කරන්න. මේ නෝට්ස් එක ප්ලේ වෙන්න දීලා ඔයාලගේ පළවෙනි ඇඟිල්ලෙන් පළවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකට ඕපන් ප්ලේ කරලා හැමර් ඔන් එකක් දාලා ඉවරලා පුල් ඔෆ් එකක් ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට. හැබැයි මෙන්න මේ නෝට්ස් ටික අතෑර ගන්න බෑ. ඒතර මෙන්න මෙතන ප්ලේ කරන්න. ඕක ප්ලේ කරලා වෙලා දෙවෙනි ඇඟිල්ල හෝ පළවෙනි ඇඟිල්ලෙන් මේ දෙවෙනි ෆ්‍රෙට් එකට හැමර් ඔන් එකක් දාලා පුල් ඔෆ් එකක් ගන්න ඕනේ. right එතකොට මේකේ ලේසි ක්‍රමයක් ඔයාලට ඕන නම් මෙන්න මෙහෙම ප්ලේ ගන්න පුළුවන්. මේ ටික මේ විදිහට ප්ලේ කරා. පළවෙනි ඇඟිල්ලම තියලා වෙලා ඔයාලා D කෝඩ් එක මතකනේ D කෝඩ් එක විදිහට ඔයාලා මේ තුන්වෙනි ඇඟිල්ල මෙතන තියලා දෙවෙනි ඇඟිල්ල ඔයාලා තියන්නේ නැතුව මෙහෙම ප්ලේ කරලා ස්ට්‍රින්ග්ස් තුන පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි ස්ට්‍රින්ග්ස් ප්ලේ කරලා ඉවරලා හැමර් ඔන් එකක් දාන්න මේ දෙවෙනි ඇඟිල්ලෙන් ඊට පස්සේ පුල් ඔෆ් එකක් ගන්න හැම. හරිද? මම මේ විදිහට ප්ලේ කරලා පෙන්නන මේ බාර් එක හැමම හරිද? ඔය විදිහ වාට ප්ලේ කරන්න පුළුවන් අර මේ අර ඔරිජිනල් එකේ සවුන්ඩ් එකම ඕන් නැත්නම් ඔයාලට මේක ලේසි වගේ නම් මෙන්න මේ මම කියලා දෙන විදිහ ප්ලේ කරන්න පුළුවන් ඒ බාර් එක. රයිට්. ඊට පස්සේ මම කෑල්ල ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාලට බලන්න පුළුවන් අර අපි පටන් ගත්ත විදිහම තමයි ඒකම රිපීට් වෙන්න තියෙන්නේ. මම අර වෙනස් වෙන තැනට නිකන් ප්ලේ කරන් යන්නම්. රයිට්. ඔන්න ඔතනට නිකන් ඔයාලා ඒ ටිකම ප්ලේ කරා. ඊට පස්සේ කෑල්ල මම ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ප්ලේ කරන් යනවා. රයිට්. ඔතනට ප්ලේ කරන් ආවිල්ලා ඊට පස්සේ ඔයාලා පළවෙනි ඇඟිල්ලෙන් පටන් ගන්න පුළුවන් නැත්නම් ඔයාලට A minor කෝඩ් එක වගේ ඔන්න ඔහොම ගෙනල්ලි වෙලා ප්ලේ කරනවා හතරවෙනි ස්ට්‍රින්ග් එකේ මේ ඇඟිල්ල තියෙන මේ දෙවෙනි ෆ්‍රෙට් එක.
ඊට පස්සෙලා තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකම ඔයාලතර මේ A minor කෝඩ් එක අල්ලගත්තන් පස්සේ ඒව අලිලාම තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි ස්ට්‍රින්ග් එක ඔයාලා ඕපන් ප්ලේ කරනවා. ඊට පස්සේ ප්ලේ කරන ඔයාලා පස්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඔයාලගේ මාපට ඇඟිල්ලෙන්. ඊට පස්සේ පළවෙනි ඇඟිල්ල ඔයාලා ඇඩ් කරලා ඔයාලා ප්ලේ කරන්න දෙවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ ඕපන් නෝට් එකත් එක්කම. මේ දෙක ප්ලේ කරලා ඔයාලා තුන්වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්න මේ දෙවෙනි ෆ්‍රෙට් එකෙන් ඉතින් ඔයා මේ නෝට් එක අල්ලන්න ඉන්න හින්දා ඇඩ් කරන්න දෙයක් නැහැ. රයිට්. ඊට පස්සේ ඕපන් දෙවෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරන්න මේ නෝට්ස් ඔහොම තියාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා මේ දෙවෙනි ඇඟිල්ල අතයින්න පුළුවන්. අතල්ලලා තුන්වෙනි ඇඟිල්ල ඔය තියෙන විදිහටම තියෙන්න ඒ නෝට් එක කොහොම ප්ලේ කරනවා. හරිද? ආයෙත් බලාගන්න. ඊට පස්සේ ඕපන් ප්ලේ කරන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එක. ඊට පස්සේ ඔයාලා නෝට්ස් තුනක් ප්ලේ කරන එකවර මේකෙදි දෙවෙනි ඇඟිල්ල තියන්න පස්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි ඇඟිල්ල තියන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එකේ ඊට පස්සේ හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ප්ලේ කරන්න ඔයාලගේ තම් එක ඉන්ඩෙක්ස් මිඩල් ෆින්ගර් ඔය ඇඟිලි තුන යොදාගෙන ඊට පස්සේලා දෙවෙනි මේ තුන්වෙනි ඇඟිල්ල අතෑරලා ඕපන් ප්ලේ කරන්න තුන්වෙනි ස්ට්‍රින්ග් එක මේ ඇඟිල්ල ඔහොම තියාගෙන right ඊට පස්සේ ඔයාලා ඕපන් 6 වෙනි ස්ට්‍රින්ග් එක ප්ලේ කරා ඊට පස්සේ දෙවෙනි ෆ්‍රෙට් එක හතරවෙනි ස්ට්‍රින්ග් එකේ ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රින්ග් එක ඕපන් ඊට පස්සේ ඔයාලා ප්ලේ කරන්න නෝට්ස් දෙකක් දෙවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් සහ පළවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක මෙන්න මේ දෙවෙනි ඇඟිල්ල ඔහොම තියාගෙන මම හිතනවා පැහැදිලි නැති කියලා මම සම්පූර්ණ පාර්ට් එකම ප්ලේ කරන් යන්න හිමීට sorry right මං හිතනවා පැහැදිලි නැති කියලා මේක ගොඩක් අමාරු ඔයාලට මේ ෆින්ගර් පිකින් දැනුමක් නැත්තම් මොකද මම දැන් මේ එක එක කියන්න බෑනේ අයි එක මේක ඒ කියන්නේ අවබෝධයක් ඔයාලට මූලික අඩුම තරමේ මූලික අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේක ප්ලේ වෙද්දී නිකන් අර ගිටාර්ස් තුනකින් ප්ලේ වෙන එක තමයි මේ එකවර ප්ලේ වෙන්නේ. ඔයාලට හිතන්න පුළුවන් මෙන්න මේ විදිහට පාර්ට් එක ප්ලේ කරන ගම මුලින්ම ඔනෝක E minor shape එක වගේ ඒක අටේ තමයි ඒ කැලල ප්ලේ වෙන්නේ. right ඊට පස්සෙලා එතන මේකෙදි C කෝඩ් එක මෙන්න මේ හරියට. right ඊට පස්සේ G කෝඩ් එක මේ විදිහට ප්ලේ කරන්න නැත්නම් මේ විදිහට මොකද මේ ඇඟිලි ටික යොදා ගන්න ඕන නිසා ඔය කො ප්ලේ කරද්දි D කෝඩ් එකට වැටෙන්නේ. ඊට පස්සේ ආයෙත් E minor C එකට යනවා ආයෙත් D එකට යනවා ආයෙත් E minor අනෝක A minor තර මෙන්න මේ හරියේදී මේකට අපිට කියන්න පුළුවන් D/B කියලා. මොකද මෙන්න මේක අපි දැන් D කෝඩ් එක වගේ හොම් ෂේප් එක ප්ලේ කරපුවම මෙතන මේ B නෝට් එක නැත්නම් බේස් නෝට් එක ඉන්නේ. දැන් මේ කැප් එක දාලා තියෙන හින්දා මම මේ කියන්නේ මේ ඕපන් විදියට. හරිද? නැත්නම් මේක වෙන්නේ ඇත්තටම D නෝට් එක. හරිද? දැන් අපි D වගේ ප්ලේ කරද්දි මෙතනින් එන්නේ මොකද්ද? දෙවෙනි ෆ්‍රෙට් එකේ B නෝට් එකක් පස්වෙනි ස්ට්‍රින්ග් එකේ. හරිද? ඊට පස්සෙලා right දැන් මේ කෝඩ් එක ඇත්තටම E minor 9th කියන්න පුළුවන් මේ major 9th එක ඇඩ් වෙනවා මෙන්න මේ E minor කෝඩ් එකට. හරිද? ඔය කෝඩ්ස් ඔයාලා දැනගෙන මේ පාර්ට් එක ප්ලේ කරොත් ඔයාලට මේ ඔරිජිනල් එක වගේ නෙවෙයි ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් කරලා ඔයාලගේ
නෝට්ස් උත් දාලා පොඩ්ඩක් වැඩ දාලා ප්ලේ කරන්න පුළුවන්. හොඳයි මම මේ පොඩි උදාහරණයක් දුන්නේ. ඔයාලට මේ වගේ ඔයාලට ඇඩ් කරන්න පුළුවන් ඔයාලට මේ රීඅරේන්ජ් කරන්න පුළුවන් මේ ඔයාලා මේ කෝඩ්ස් ගැනත් අවබෝධයක් තියෙනවා නම් මේ පාර්ට් එක ප්ලේ කරන ගම. හොඳයි මම හිතනවා වැඩේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක පොඩ්ඩක් මේ බිගිනර්ස්ලට හරියන ලෙසන් එකක් නෙවෙයි. ඉතින් මේ ෆිංගර් පිකින් ඔයාලා මේ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා මේ ෆිංගර් පිකින් ලෙසන් එකක් මේ මොකක් හරි පාර්ට් එකක් කරන්න. අනික මේ සින්දුවේ පාර්ට් එක ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් සහ මේ හැමෝම වෙනුවෙන් තමයි මේක කරේ. ඉතින් ඔයාලා මේ ෆිංගර් පිකින් තාම අතවත් ගාලා නැත්නම් ඔයාලා ඉගෙන ගන්න try කරන්න. මොකද ෆිංගර් පිකින් කියන්නේ ඔයාලගේ මේ ගිටාර් ප්ලේ අපේ ගිටාර් ප්ලේයින් වල තියෙන තව එක මේ පොඩි ටෙක්නික් එකක්. හරිද? ඒ ටෙක්නික් ඔයාලා ඉගෙන ගත්තන් පස්සේ ඔයාලා මේ ඔයාලට මෙන්න මේ වගේ දේවල් පොඩ්ඩක් ඒක නම් පොඩ ආතල්නේ නේද? අර කෝඩ් එක අපි වෙන නෝට්ස් අර එකවර ප්ලේ කරන්න නැතුව ඒතකොට බේස් නෝට්ස් මේක නේ ක්ලාසික මේක ඇත්තටම කිව්වොත් ක්ලාසිකල් ගිටාර් වල තියෙන මේ සිද්ධිය තමයි මේ වෙන්නේ. මොකද අපි ක්ලාසිකල් පීසස් ප්ලේ කරද්දි වෙන්නේ ඕක ගිටාර්ස් 3ක් 4ක් එකවර ප්ලේ කරනවා වගේ තමයි තනියම ප්ලේ කරද්දි ඇහෙන්නේ. ඉතින් ඒ ෆිංගර් පිකින් ඔයාලා මේ තාම අලුත් නම් තාම මේ පටන් ගන්නව නැත්නම් ඔයාලා මගේ ෆිංගර් පිකින් මම ලෙසන්ස් කීපයක් කරලා තියෙනවා. ඒ ලෙසන්ස් ටික හොඳටම ඇති ඔයාලාගේ මේ බේසික් එක හදාගන්න. ඒකේ මම ඒ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගනිවලා මම ෆිංගර් පිකින් ලෙසන්ස් කිහිපයක්ම කරලා තියෙනවා channel එකේ. ඉතින් ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන්. තවදුරටත් මේ ෆිංගර් පිකින් සම්බන්ධයෙන් ඔයාලා මෙන්න මේ සින්දු යොදා ගන්න ඇත්තටම කිව්වොත් මේ ටෙක්නික්ස් ඉගෙනගෙන ඉවරලා මේ ඇප්ලයි කරන්න. එහෙම තමයි මම බොහෝ දුරට මේ හිතන්නේ සින්දුවක් අලුතෙන් ඉගෙන ගද්දී ඒ සින්දුව හැම වෙලෙම ටූල් එකක් කරගන්න තමයි බලන්නේ. මේ සින්දුවේ මොන හරි අපි දන්නේ දෙයක් තියෙනවා නම් ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තා කියන්නේ ඒ වගේ දැන් මේ වගේ ප්ලේ වෙන තව සින්දු තියෙනවානේ ගොඩක්. එහෙම ප්ලේ කරද්දී ඔයාලට ආය අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. මොකද ඔයාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා. මේ ප්ලේ කරන් පස්සේ මේ සින්දු ගොඩක් ප්ලේ කරා කියන්නේ ඔයාලට ගොඩක් එක්ස්පීරියන්ස් එකක් එනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ පාර්ට්ස් ඉගෙන ගන්න ගොඩක් වෙලාවක් යන්නේ. ඉතින් මම හිතනවා අද ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් මේ ලෙසන් එක සම්බන්ධයෙන් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලා දන්නවා වීඩියෝ එක හොඳ නම් ෂෙයා කරන්න අනිත් අයන්ට බලන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරුන් ඉන්නවා නම් channel එකට සපෝට් එකක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි එනම් මේ වගේ අලුත් ලෙසන් එකක් හම්බ වෙතක හැමෝටම ජය වේවා.